Assalamu alaikum wa rahmatullahi wa barakatuhu. Assalamu alaikum wa rahmatullahi wa barakatuhu. Innal hamdalillah nahmaduhu wa nasta'inuhu wa nastaghfiruhu wa nu'minu bihi wa natawakkalu alayhi wa na'udhu billahi min shururi anfusina wa min sayyiati a'malina. Man yahdihillahu fala mudilla lahu wa man yudlil fala hadiya lahu. Ashhadu an la ilaha illallah wahdahu la sharika lahu وأشهد أن سيدنا وشفيعنا ومولانا محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وأصحابه وسلم تسليما كثيرا كثيرا أما بعد فقد قال سبحانه وتعالى في كلامه العزيز بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم من كان يريد حرس الآخرة نزد له في حرسه ومن كان يريد حرس الدنيا نؤته منها وما له في الآخرة من نصيب صدق الله العليم. විශේෂයෙන්ම අධ්‍යයනයේදී අපගේ මව්පාසල වුණු ඊමානියා ආරාබි විද්‍යාලයේ අපේ මේ ශිෂ්‍යයන් ඔවුන්ගේ උපාධියත් ලබා ගනිමින් සමාජ මෙහෙවරයන් සඳහා පිට වෙලා යන මේ මොහොතේ ආදි ශිෂ්‍යයෙක් හැටියට මටත් මේ අවස්ථාවේදී ආමන්ත්‍රණය කිරීම ලැබීම පිළිබඳව සර්වබලධාරී අල්ලාහ් සුබ්හානහු තාලා හටම සියලු ප්‍රශංසාවන් පුද කර සිටින්නෙමි අල්හම්දුලිල්ලාහ්. නොයෙකුත් වේදිකා ගණනාවක මා ආමන්ත්‍රණයේ යෙදුනත් කතා කරත් මේ වේදිකාව තරමක් මාහට නුහුරු නුපුරුදු ස්වරූපයකටපත් වෙනවා. ඒකට මූලිකම හේතුවක් හැටියට මා දකින්නේ ආදරණීය සහෝදරවරුනි මාහට අධ්‍යාපනය හදාරා දුන් එහෙම නොහොත් ආගමික ඥානය හදාරා දුන් මගේ ආදරණීය ගුරුවරුන් සියලුම දෙනාම මා ඉදිරිපිට සිටින නිසාවෙන්ම ඔවුන් ඉදිරියේ තබා ගනිමින් මෙවන් වූ කතාවක් කිරීමට තරම් මට අභ්‍යන්තර වූ ශක්තියක් නැති තරම් මක්නිසාද කියලා කිව්වොත් සමාජගත ආලිම්වරුන් හැටියට අපි මොන සමාජ මෙහෙවරන් වල නියලුණත් ඒකේ මූලිකම සිද්ධාන්තයක් හැටියට ඔවුන්ගේ ආයු කාලය ඔවුන්ගේ සියලු හැකියාවන් ඔවුන් අප සඳහා කැප කර අවසන්. එහි එක්තරා වූ ගෞරවයක් තමයි ඔවුන් ඉදිරියේ අප සිට ගැනීමටත් නැත්නම් ආමන්ත්‍රණයේ යෙදීමටත් යම් මොහොතක ගැස්මක් ඇති වෙන්නේ. නැවත වාරයක් ඔවුන් සියලුම දෙනාටත් මෙලොව හා පරලොව සදාකාලිකව ජයග්‍රහණය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය සහෝදරවරුනි මේ අවස්ථාවේ පැමිණ සිටින සියලුම දෙනාටම මේ අරාබි විද්‍යාලයන් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තරමක් දුරට මා පැහැදිලි කර දෙන්නට කැමැතියි. විශේෂයෙන්ම දෙමව්පියන් විශාල පිරිසක් ඒ වගේම මේ පාසල් සඳහා ඔවුන්ගේ ආර්ථිකයේ මේ දායකත්වය සලසා දෙන දානපතියන් ඒ වගේම මේ අපේ ඉදිරි ගමනට සහයෝගය දැක්වීම උදෙසා අපට සහයෝගය දැක්වූ පිරිස ඒ වගේම මේ රටේ දේශපාලන ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් ඒ වගේම ඉස්ලාම් ආගමික මුහුකුරාගිය විද්වතුන් සියලුම දෙනාම මේ අවස්ථාවේදී අසුන්ගෙන සිටින නිසාවෙන්ම මේ මදරසා පාසල් සුරක්ෂිතභාවයට පත් කරන්න ඕනේ කියන මාතෘකාව පිළිබඳව යම් ගැඹුරු අධීක්ෂණයක් යම් ගැඹුරු නියාමනයක් යම් ගැඹුරු දැක්මක් අපේ සමාජය තුළට තියෙන්නට කියන එක මා මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට කැමැතියි. ආදරණීය සහෝදරවරුනි මේ ලංකාවේ අරාබිවරුන් එක්ක තිබ්බ සම්බන්ධතාවයත් අද ඊයේ පටන් ගත්ත සම්බන්ධතාවයක් නොවේයි. අනාදිමත් යුගයක සිට විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ සිට මේ දක්වා කාල පරාසය තුලදී මේ අරාබිවරුන් සහ අරාබි භාෂාවත් එක්ක තිබ්බ සම්බන්ධතාවය ඉතාමත්ම ගැඹුරුයි කියන එක ඉතිහාසය හදාරන ඕනම කෙනෙකුට දන්නා වූ දෙයක්. මම මතක් කර දෙන්නට ඕනේ සීගිරි කැණීම් වලදී පවා අරාබි අක්ෂරයන් වලින් මුද්‍රිත වූ සමහර කාසි පුරාවිද්‍යා කැණීම් වලින් හම්බුණා කියන එකට මේක එක්තරා වූ මූල සාක්ෂියක්. ඒ විතරක් නෙමෙයි අනුරාධපුර යුගයේදී අරාබි වෙළෙන්දුන් සඳහාම සමහර මංමාවත් වෙන් කරලා තිබුණා ව්‍යාපාර කටයුතු වලදී කියන එක මහා වංශයේ ඉතාමත්ම පැහැදිලිවම විග්‍රහ වෙනවා. මා මේ ඉතිහාස ආමන්ත්‍රණය කුමක් සඳහා මෙතනට යොදාගත්තේද කියලා කිව්වොත් ශ්‍රී ලංකාව හා අරාබි භාෂාව අතර තියෙන සම්බන්ධතාවය ලංකාව හා අරාබිවතුන් අතර තියෙන සම්බන්ධතාවය ඉතාමත් ගැඹුරින්ම පවතින එක්තරා වූ හෘදයාංගම සම්බන්ධතාවයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. අරාබිවරුන් ව්‍යාපාරිකයන් හැටියට මේ භූමි තලයට
පැමිණි අවස්ථාවේ සිට මේ දක්වා කාල පරාසය වෙනකම්ම ශ්‍රී ලංකානු මුස්ලිම් වරුන් කියලා කියන්නේ කිසිම අවස්ථාවකදී ආක්‍රමණශීලී ප්‍රවේශයක් ඉතිහාසයේ පුරාවටම මේ දක්වා අරන් නැහැ කියන එක පැහැදිලිව හා ස්වාධීනව ඉතිහාසය හදාරන ඕනම කෙනෙකුට දන්නා වූ කරුණක්. මෙහි ප්‍රතිඵලයක් තමයි ඒ අනාදිමත් කාලේ ඉඳන් ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාව තමන්ගේ ධර්මානු භාෂාව සුරක්ෂිතභාවයට පත් කිරීම උදෙසා තමයි මෙන්න මේ අරාබි පාසල් නොහොත් මද්‍රසා පාසල් කියන සංකල්පය මේ භූමියාම ආරම්භ කරන්නට පටන් ගන්නෙ. මක්නිසාද කියලා කිව්වොත් අරාබි භාෂාව කියලා කියන්නේ අපිට සාමාන්‍ය භාෂාවක් පමණක් නොව මේක ආධ්‍යාත්මික වැදගත්කමක් තියෙන පිනක් එකතු වෙන කුසලක් එකතු වෙන එක්තරා වූ භාෂාවක් කියන එක අපි සියලුම දෙනාම දැනගත යුතු කරුණක්. ආදරණීය සහෝදරවරුනි, කිනම් භාෂාවක ඒ ධර්මයේ මූලික වෙච්ච භාෂාව සුරක්ෂිතභාවයට පත් වේවිද ඒ තුලින් තමයි ඒ ධර්මයේ සුරක්ෂිතභාවයට පත්වන්නේ කියන එක අප සියලුම දෙනාම දන්නා වූ න්‍යායක්. ඒ නිසාවෙන්ම තමයි මේ අරාබි පාසල් මුල් කරගෙන මේ අරාබි භාෂාවනොත් ඒ වගේම අරාබි සංස්කෘතිය අරාබි ව්‍යාකරණ සහ අනෙකුත් සියලුම විෂය නිර්දේශයන් ආරක්ෂා කරන්නට අපි උත්සාහ දරන්නේ. මා ආමන්ත්‍රණය කරේ ආදරණීය සහෝදරවරුනි, මෙන්න මේ අරාබි විෂය සුරක්ෂිතභාවයට පත් කිරීම කියලා කියන්නේ සමස්තයක් හැටියට මුස්ලිම් ජනතාවගේ කශේරුකාව ශක්තිමත් කිරීම හා සමානයි. මුස්ලිම් ජනතාව කියලා කියන්නේ ඔවුන්ගේ ධර්මයත් එක්ක බැඳිලා ධර්මයේ තියෙන අනන්‍යතාවය සුරක්ෂිතභාවයට පත් කරලා ජීවිතයේ හැම කටයුත්තකටම එහායින් Tamanගේ ධර්මයේ සුරක්ෂිතභාවයට පත් කරන්නට උත්සාහ දරන පිරිසක් කියන එක මේ සමාජ ආශ්‍රයේදී විශේෂයෙන්ම මුස්ලිම් නොවන සමාජයත් තේරුම් අරගෙන ඇති. ඉතින් මේ නිසාවෙන්ම තමයි මෙන්න මේ මූලික સિદ્ધාන්තයේ සුරක්ෂා කිරීම උදෙසා තමයි මේ දීප වියාත්තෝම අරාබි පාසල් කියන එක අපි ආරම්භ කරලා තියෙන්නේ. මෙහි තවත් එක්තරා වූ ක්‍රමවේදයක් පිළිබඳව මා කතා කරන්නට ඕනේ. එනම් සුදු අධිරාජ්‍යවාදීන්ට කලින් මේ රට තුළ තිබුණු සමහර අරාබි පාසල් සහ අරාබි ඉගෙනගත හැකි සමහර ක්‍රමවේදයන් ආක්‍රමණිකයන්ගේ යම්කිසි හේතු සාධක මුල් කරගෙන යම්කිසි විරෝධතාවයන් මුල් කරගෙන අපිට අහිමි වෙන්නට පටන් ගත්තා. මේ මුස්ලිම් ජනතාවට විතරක් නෙමෙයි බෞද්ධ ජනතාවටත් ඒ වගේම හින්දු ජනතාවටත් මෙන්න මේ ආක්‍රමණික සුදු අධිරාජ්‍යවාදී නිසාවෙන්ම මහා බරපතල හානියක් සිද්ධ වුණා. මෙන්න මෙතනදී තමයි ඉතිහාසගත හුඟක් මුස්ලිම් දේවස්ථාන අපිට අහිමි වෙන්නට පටන් ගත්තේ. අපේ ප්‍රෞಢ ඉතිහාසය පිළිබඳ අපිට ආමන්ත්‍රණය කරන්නට සමහර සාක්ෂීන් අපිට අහිමි වෙලා ගියේ මෙන්න මේ අවස්ථාවේදී කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. මේ අවුරුදු 300 400 කාල පරාසයේදී ඉස්ලාමයට සිදුවෙච්ච හානියත් සුළුපටු දෙයක් නෙවෙයි. මේ නිසාවෙන්ම මේ කාල පරාසය තුලදී අරාබි භාෂාවත් ඒ වගේම ලංකාව තුළ සිටින්නා වූ ශ්‍රේෂ්ඨ වූ ආලිම්වරුන්ගේ ග්‍රහණයත් ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. මෑත සියවස වෙන අවස්ථාවේදී 1950 සිට මේ දෙවන සියවස කාලයේ වෙනකන් ආදරණීය සහෝදරවරුනි දකුණු ඉන්දියානු සමහර ඉස්ලාම ආගමික විද්වතුන්ගේ සේවය ලංකාවට බලපාන්නට පටන් ගත්තා. කුමකටද කියලා කිව්වොත් මේ ධර්මයේ සුරක්ෂිතභාවයට පත් කර ගැනීම උදෙසා. ඒ දකුණු ඉන්දියානු ඉස්ලාම ආගමික විද්වතුන්ගේ සම්ප්‍රාප්තියෙන් පස්සේ තමයි නැවතත් මේ ලංකාදීපය තුළ අරාබි විද්‍යාලයන් වෙන්නට පුළුවන් මුස්ලිම් පල්ලිවල ප්‍රධානාචාර්ය කටයුතු දරන ඉමාම්වරු නොහොත් ආලිම්වරුන්ගේ සම්ප්‍රාප්තිය නැවත වර්ධනය වෙන්නට පටන් ගත්තේ මෙන්න මේ නිසාවෙන්. මේත් එක්කම අද දිනේදී අපේ ඒමානී අරාබි පාසල් හැටියට විශේෂයෙන්ම දේශපාලන අංශ නියෝජනය කරන නායකයන් ඒ වගේම සමාජයේ යම් සේවයක් කරන්න පුළුවන් කියලා අපි නිගමනය කරලා තියෙන හිතලා තියෙන පිරිසකට අපි මේ අවස්ථාවේදී ආරාධනා කරා. මම ඔබතුමන්ලාගෙන් එක්තරා වූ හෘදයාංගම ඉල්ලීමක් මේ මුළු සමාජයක් වෙනුවෙන් මිල්ලා සිටින්නම්. දේශපාලන දැක්ම හා න්‍යායන් අනුව වෙනස් වෙලා තියෙන්නට පුළුවන්. නමුත් අපේ මේ සමාජයේ උදෙසාත් විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන් උදෙසාත් උත්තරීතර වූ මහා කර්තව්‍යයක් අපිට සිද්ධ වෙන්නට ඕනේ. සමහර තැන්වලදී අපිට සිදුවෙන අඩුපාඩුකම් අපිට සිදුවෙන අහේනි දිහා අපි බලාගෙන හෘදයෙන්ම අපි දුක් විඳින කණ්ඩායමක් ඇටියට පරිවර්තනය වෙලා ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. ආදරණීය සහෝදරවරුනි, ලංකාව තුළ මෑතකදී අන්තර් සමාජයේ වගේම බාහිර සමාජය තුලත් කිසිම පදනමකින් තොරව විශේෂයෙන්ම මද්රසා පාසල් සහ ඉස්ලාම ආගමික විද්වතුන් අපහාසාත්මක විවේචනය වෙන ආකාරයක් අපි දකිනවා. නූතනය තුළදී අපි ඒක ඊ타මත්ම ගැඹුරෙන් දකින්නට හේතුව මොකද්ද කියලා කිව්වොත් සියලුම අංශන් වල නොයෙකුත් ආගම් වලට ඒ වගේම ආගමික නායකයන්ට ක්‍රමානුකූලව යම් වූ ආකාරයකින් අපහාසාත්මක චෝදනාවන් ඉදිරිපත් වන ආකාරයක් අපි දකිනවා. මේ දීපය
මේ භූමිය සුරක්ෂිතභාවයට පත් වෙන්නේ ධර්මයකින් මිස වෙන දෙයකින් නෙමෙයි කියන එක අපි හොඳින් ගැඹුරෙන්ම තේරුම් කරගන්න ඕනේ එක්තරා වූ සත්‍යයක්. ආදරණීය සහෝදරවරුනි, මේ රටේ ඉන්න දරුවන්, මේ රටේ ඉන්න පුංචි දරුවන් පාසල් අධ්‍යාපනය හදාරන අවස්ථාවේදී ඒ දරුවන්ට රජයෙන් ප්‍රතිපාදන ලැබෙන අවස්ථාවේදී රජයෙන් ප්‍රතිපාදන නොලබා ඊ타ත්ම අපේ සමාජයේ අන්තර් සමාජයක් හැටියට ඒ දරුවන්ගේ අනාගතයේ දිදුළු වීම උදෙසා කැපවෙන කණ්ඩායමේ කොටස්කරුවන් තමයි මදරසා පාසල් කියන එක අපි මතක තබා ගත යුතුයි. ආදරණීය සහෝදරවරුනි, දීප ව්‍යාත්තෝම 27000 30000ක් දැනට කාලයකට ප්‍රථම 50000කට ආසන්න ප්‍රමාණයක් පුංචි දුවා දරුවන් මේ මදරසා පාසල් වල අධ්‍යාපනය හැදෑරුවා. මම ඊ타ත්ම විවෘතව ආමන්ත්‍රණය කරන්නම්. රජයෙන් කිසිම ප්‍රතිපාදනයක් නැමැතුව මේ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු හදාරාගෙන යනවා. ඔවුන්ගේ නේවාසික කටයුතුද, ඔවුන්ගේ ගොඩනැගිලිද, ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපනයට සම්බන්ධ සියලුම පහසුකම්ද අන්තර් සමාජයේ ඉන්න මුස්ලිම් දානපතියන් විසින් Tamanගේ ලාභයෙන් කොටසක් වියදම් කරගෙන අපේ මේ සමාජය සුරක්ෂිතභාවයට පත් කරනවා කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. තව එක්තරා වූ කරුණක් මම ඕගලන්ට මතක් කර දෙන්නට ඕනේ. විශේෂයෙන්ම අපේ සමාජය සුරක්ෂිත කිරීමෙහිලා අඩු ආදායම් ලාභී නොයෙකුත් පවුල්වල ඉන්න දුවා දරුවන්ට සුරක්ෂිත අධ්‍යාපනයක් හදාරීම උදෙසා මූලිකම ස්ථානයක් හැටියට ලංකාවේ ස්ථාපිත වෙලා තියෙන මදරසා පාසල්. මක්නිසාද කියලා කිව්වොත් මේ හැම දරුවෙක්ගේ මහල බැලුවොත් නැත්නම් ලංකාවේ තිබෙන ඕනම මදරසා පාසලක් පුණ්‍ය ආයතනයක් හැටියට තමයි වැඩ කරන්නේ, හැරෙන්නට ලාභ ලබන ආයතනයක් හැටියට වැඩ කරන්නේ නැහැ. ඊ타ත්ම සුළු මුදලක් ඔවුන්ගේ අධ්‍යාපනයේටද, ඒ වගේම ඔවුන්ගේ ආහාර රටාවලටද, ඔවුන්ගේ වෘත්තීය අධ්‍යක්ීම් වලටද නැත්නම් වෘත්තීය මාර්ගෝපදේශන වලටද මේ මුදල් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. සාපේක්ෂිතව කියලා කිව්වොත් දවසකට රුපියල් 150ක් 200කට ආසන්න පුංචි මුදලක් තමයි අපි වැය කරන්නේ. ආදරණීය සහෝදරවරුනි, අපි කිසිම අවස්ථාවකදී අපේ මදරසා පාසල් වලට රාජ්‍ය අනුග්‍රහය අපිට කවදාවත් හම්බ වෙලා නැහැ. මේ සියල්ලම අපගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි මේ හැම දෙයක්ම කරගෙන යන්නේ. මේ නිසාවෙන්ම සමහර වෙලාවට අඩුපාඩුකම් සිද්ධ වෙනවා. අපි ඒක නොදන්නවා නෙවෙයි. අඩුපාඩුකම් සිද්ධ වෙනවා. අඩුපාඩුකම් සිද්ධ වෙන්න මූලිකම හේතුව අපේ ඉස්ලාම් ආගමික විද්වතුන්ට නිසි ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පුහුණු කිරීමට නැතිනම් මොවුන්ට රාජ්‍ය පත්වීම් ලබා ගැනීමට යම් හෝ ප්‍රමාදයක් මේ භූමිය මත තියෙනවා කියන එක අපි සියලුම දෙනාම දන්නා වූ කරුණක්. ඉතින් මම ඕගලන්ට ආමන්ත්‍රණය කරනවා ඔබතුමන්ලාගේ පාලන අවධි සමය තුලදී යම් හෝ අවස්ථාවකදී මෙන්න මේකට අවස්ථාව සලසලා දෙන්න. මක්නිසාද කියලා කිව්වොත් ඉස්ලාම් ආගමික විද්වතෙක් කියලා කියන්නේ මුළු සමාජයේම ආමන්ත්‍රණය කරන්නට පුළුවන්, ඔවුන්ගේ පාලනය යටතේ තබා ගන්නට පුළුවන් ආධ්‍යාත්මික බලයක් හිමි නායකයන් කියන එක අමතක නොකළ යුතුයි. තව දෙයක් මා මතක් කර දෙන්නම්. ආදරණීය සහෝදරවරුනි, ඒ කුමක්ද කියලා කිව්වොත් ඔයගලන්ට දන්නවා මුස්ලිම් සමාජය කියලා කිව්වොත් ළමා නිවාසවල ප්‍රමාණය අඩුයි. ඒ වගේම තමයි පරිවාස දෙපාර්තමේන්තුව හරහා ළමයි බාරවීමේ ප්‍රවණතාවය හුඟක් අඩුයි. කාදි උසාවිය අරගෙන බලපුවාම අවුරුද්දකට 20000කට 28000කට ආසන්න ප්‍රමාණයක් නොයෙකුත් ප්‍රශ්න ගොනු වෙන්නට පටන් ගන්නවා. ඒකටත් ආදරණීය සහෝදරවරුනි, මේ සියල්ල පෞද්ගලික සමාජයක් හැටියට අවම පහසුකමක් යටතේ තමයි අපි මේ දේවල් කරගෙන යන්නේ සමාජයක් හැටියට. ආදරණීය සහෝදරවරුනි, විටකදී පෞල් ප්‍රශ්නයකදී වෙන්නට පුළුවන්, නැත්නම් පෞල් වෙන්වීමකදී වෙන්නට පුළුවන්, නැත්නම් මොකක් හෝ අකරතැබ්බයක් මුල් කරගෙන දරුවෙක් වීදි ළමයෙක් හැටියටපත් වුණොත්, නැත්නම් මේ දරුවෙකුට නිසි හවුහරණක් නැති වුණොත්, ආරක්ෂාව ඒ දරුවගේ තර කරගන්න බැරි වුණොත්, දෑත් දිගු කරලා මේ දරුවන්ගේ අනාගතයේ සුරක්ෂිතභාවයට පත් කරන බාර ගන්න තිබෙන්නා වූ ස්ථානය මෙන්න මේ මදරසා පාසල් කියන එක මම මතක් කර දෙනවා. මේ නිසාම තමයි අපේ සමාජයේ දරුවන් සුරක්ෂිතභාවයට පත් වෙලා තිබෙන්නේ, පරිවාස දෙපාර්තමේන්තුවට යෑමේ ප්‍රවණතාවය හුඟක් අඩු වෙලා තියෙන්නේ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි, ආදරණීය දෙමාපියනි, යම් හෝ අඩුපාඩුවක් සිද්ධ වෙන්න තැනදී විවේචනය කරන්නට එපා. විවේචනය කරන්න නම් මේ විවේචනය කරන්න ඕගලන්ට සුදුසුකමක් තියෙන්නට ඕනේ. ඒ විවේචනාත්මක කරුණට එහායින් දෙයක් මේ සමාජයේ වෙනුවෙන් ඔබලා කළ තිබිය යුතුයි. නොයසේනම් ඒ කිරීම සඳහා බලයක් හෝ මාර්ගෝපදේශනයක් ඔබ සතු තිබිය යුතුයි. මේ දෙකම නැතුව ආලිම් වරුන්ගේ දැක්මට හෝ මදරසා පාසල් මස්ජිද් වෙන්නට පුළුවන්, නැත්නම් සුබ සාධන අංගයන් වෙන්නට පුළුවන්. මෙන්න මේවා විවේචනය කරන එක නතර කරන්න. ඔබලා අභ්‍යන්තර සමාජයක් හැටියට යම් විවේචනයක් ඉදිරිපත් කරන්නට පටන් ගත්තොත් ඒ විවේචනයේ කාලයගේ
ඇවෑමෙන් සත්‍යවාදී තත්වයකට පරිවර්තනය වෙලා අනෙකුත් සහෝදර සමාජයන් වලින්ද මේ වේචනේ එල්ල වෙන්නට පුළුවන් කියන එක අමතක කරන්නට එපා. මම මේ අවස්ථාවේදී ඊමානය අරාබි විද්‍යාලය පිළිබඳව කෙටි විග්‍රහයක් කරන්නට ඕනේ. මම මතක් කර දීමට වගකීම් යුද්ධකලයක හැටියට පත් වෙනවා මරහූම් නියාස් මෞලවීතුමාණන් පිළිබඳව. මේ රටේ සමස්ත සිංහලද මුස්ලිම්ද දමිළද කතෝලිකද සියලුම දෙනාගේම හිත් බැඳගත් එක්තරා වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ජීවතුන් අතර ඉද්දී අපේ මේ සමාජයට වටිනාකම නොතේරුණාදෝ කියලා හැඟෙන තරමටම දැන් අපි හදවත් තුලට ගැහෙන්නට පටන් අරන්. මක්නිසාද කියලා කිව්වොත් එදා මේ රට තුල යම් හෝ වර්ගවාදී යම් හෝ ගැටලුකාලී ප්‍රවේශයක් තියෙන අවස්ථාවේදී කුමන අවස්ථාවේදී නියාස් මෞලවීතුමාගේ සම්ප්‍රාප්තිය සිද්ධ වේවිද අල්ලාහ් සුබ්හානහු තාලාගේ උදව්වෙන් මුළු සමාජයේම නිස්කලංක වෙන ආකාරයක් අපි දුටුවා. ආදරණීය සහෝදරවරුනි, මෙතුමාගේ නම මම අතීතාවර්ජනය කරේ කුමකටද කියලා කිව්වොත් එතුමාගේ ආදරණීය ශිෂ්‍ය කණ්ඩායම් තමයි අද අපේ ගුරුවරුන් හැටියට මෙතන පරිවර්තනය වෙන්නේ. ඒ ශිෂ්‍ය කණ්ඩායම් වලින් තමයි ඊමානියාවේ ස්වර්ණමය ජයන්ත නැත්නම් ස්වර්ණමය ගමන පටන් ගත්තේ. මම මතක් කර දෙන්නට ඕනේ උස්තාද් රස්ලි මෞලවීතුමා පිළිබඳවත් ඒ වගේම උස්තාද් අපේ ඉමාම් හාෆිස්තුමා පිළිබඳවත් මම මතක් කර දෙන්නට ඕනේ. ඊමානියාවේ අලංකාර යුගයේ පිළිබඳව හැමදෙනාම දන්නා වුණාට අඳුරු යුගයේ පිළිබඳව අමාරුම යුගයේ පිළිබඳව බොහෝ පිරිසකට මතක නැහැ. Tamanගෙම පඩිය ලබා ගන්න බැරි අවස්ථාවේදී ආහාරයක් මේක නිකන් කතාවක් නෙමෙයි. දවල්ට මොනවද රැට මොනවද කියලා කෑමක්වත් නිර්ණය කරන්නට බැරි අසීරු අවස්ථාවකදී ඊමානීය මද්රසා තියෙන අවස්ථාවේදී Tamanගේ ජීවිතයේ පෞද්ගලික අවශ්‍යතාවයන් සියල්ලම පස කරලා Tamanගේ තාරුණ්‍ය මෙන්න මේ පාසල සඳහා කැප කරා කියන එක මේ සියලුම දෙමව්පියන් සියලුම හොඳ හිත් ඇති මිනිසුන් සියලුම දෙනාම තේරුම් කරගන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට ඕනේ. මෙන්න මේ කැපකිරීම නිසාමද දන්නේ නැහැ අපේ සමහර උස්තාදුවරු නැත්නම් අපේ ගුරුවරුන්ට තවමත් ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් පවා පිනවන්න බැරුව ඔවුන් සමහර තැන්වලදී අපි දකිනවා අසීරු ජීවිතයක් ගත කරනවා කියන එක නොදන්නවා නෙමෙයි. අපි සියලුම දෙනාම හදවතින්ම ප්‍රාර්ථනා කරමු ඔවුන් සියලුම දෙනාටම අල්ලාහගේ බරකතයයි අභිවෘද්ධියයි කරුණාවයි දයාවයි ලැබෙන්න ඕනට කියලා. මේ දෙදෙනාගේ සම්ප්‍රාප්තියත් එක්කම ඊමානියා අරාබි විද්‍යාලයේ ඊගාව බැටන් එක නැත්නම් ඊගාව තුරුම්ප හැටියට බාර ගන්නවා අපේ හිතාදරණීය දැනටත් විදුහල්පති හැටියට කටයුතු කරන සේෆුල්ලා මෞලවීතුමන්. විටකදී ආදරණීය සහෝදරන් අපි ඉගෙන ගන්නකොට පන්තියේ කතාවෙන එක්තරා වූ කතාවක් තමයි මෙයාට නිවාඩුවක් එහෙම ගන්න අදහසක් නැද්ද දන්නේ නැහැ කියලා. දැඩි ලෙස වහින දවසක හරි අපි පොඩ්ඩක් සතුටටපත් වෙනවා අද නම් අපේ මුදීර් විදුහල්පතිතුමා එන එකක් නැහැ කියලා. කියන්න කටවහන කලින් කාලගුණය කොයිතරම්නම් හානියක් කරත් බාධාවක් කරත් අපේ විදුහල්පතිතුමා ඒ ස්ථානයට ඇවිල්ලා ඉවරයි. ආදරණීය සහෝදරවරුනි, එතුමාගේ ඒ කැපවීම අල්ලාහ් බාරගත්ත දෙන්. ඒගොල්ලන්ගේ මුළු සංහතියම මුත්තකීන් අල්ලාහ්ට බය මිනිසුන් හැටියට පත් කරලා ඒගොල්ලන්ගේ ඉමාම් හැටියට අපේ විදුහල්පතිතුමාව පත් කරපු දෙන්. ඒත් එක්කම තමයි සාදික් උස්තාද් පිළිබඳවත් මා කතා කරන්නට ඕනේ. හැම වෙලාවෙම ඊ타ත්ම කඩිසරවම මදරසාවේ දියුණුව සඳහා කැපවෙච්ච එක්තරා වූ ශ්‍රේෂ්ඨ සහ එක්තරා වූ ශ්‍රේෂ්ඨ අපේ උස්තාද් කෙනෙක් කියන එක මම මතක් කර දෙනවා. ඒ වගේම තමයි අපේ නිස්තාර් මෞලවීතුමා. ඒ වගේම ඒ කාලේ සභාවේ හිටපු සියලුම ආගමික විද්වතුන් මේ සියලුම දෙනාම දැඩි ලෙස මද්‍රසා ආර්ථික පීඩනයේ ඉන්න අවස්ථාවේදී අපිට රුකුලක් වුණා කියන එක අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. මේ මතක් කිරීමේදී තවත් එක්තරා වූ විශේෂ මතක් කිරීමක් කරන්නට ඕනේ. ඒ තමයි එකල අපේ දායක සභාවක් හැටියට හිටිය පුංචි දායක සභාවක්. ඉතාමත්ම දුප්පත් මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් එදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන මිනිසුන් තමයි අපේ දායක සභාව හැටියට කටයුතු කරේ. ආදරණීය සහෝදරවරුනි, මරණයටපත් වුණු මර්හූම් සල්සම් හාජියාර් පිළිබඳව මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට ඕනේ. ආදරණීය සහෝදරවරුනි, සමහර වෙලාවට අපේ දරුවන් පුංචි දරුවන් මේගොල්ලන්ට කුස්සියේදී නැත්නම් ඒ දරුවන්ගේ කෑම පිළියෙල කරන්නට අරක් කැමිය නැති අවස්ථාවේදී කෝකිවරයා නැති අවස්ථාවේදී කිසිම පැකලීමකින් තොරව මෙන්න මේ හාජියා නැත්නම් මෙන්න මේ මිනිසයා අපගේ ස්ථානයට ඇවිල්ලා කුස්සියට ඇවිල්ලා මෙන්න මේ පුංචි දරුවන් සඳහා කෑම ලෑස්ති කරලා දුන්නා. 90ක් මාත්‍රයක් තරම්වත් කිසිම බලාපොරොත්තුවක් නොවේ. අද ඔහු ජීවතුන් අතර නැහැ. මේ ඊමානියාවේ නැගිටීමට ඔහුත් මූලිකම සාධකයක් අල්ලාහුගේ පරලොව ජීවිතයේ ਸਰවපකාරයෙන්ම සාර්ථක කරන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරගන්න එක අප සියලුම දෙනාම සතු වගකීමක් කියන එක මම මතක් කර දෙනවා. ඒත් එක්කම තමයි ආදරණීය සහෝදරවරුනි, මේ හැම සිහිනයකම මූලිකම එක්කෙනා තමයි ආයිෂා උම්මා නැත්නම් හාජියානි ආයිෂා කියලා අපි කියනවා. මෙතුමිය කාන්තාවක්
කාන්තාවන් මේ සමාජය වෙනුවෙන් තීරණය ගන්නකොට මුළු මහත් සමාජයේම හැරවුම් ලක්ෂයක් ඇඩියට පරිවර්තනය වෙලා යහපත් රේඛාවක් ඔස්සේ ගමන් කරනවා. එතුමිය දීපුයේ ගොඩනැගිල්ලත් එතුමිය අපගේ පාසල සඳහා කරපු කැපකිරීමත් සුළුපටු දෙයක් නෙමෙයි. අපි ප්‍රාර්ථනා කරමු එතුමියටත් එතුමියගේ මුළු සංහතියට අල්ලාහ් සුබ්හානහු තාලා ජන්නතුල් ෆිරදෞස් කෙනේ ශ්‍රේෂ්ඨ වූ ස්වර්ගයෙන්ම ඔවුන්ට සාර්ථකත්වය ලබා දෙන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ඒත් එක්කම ආදරණීය සහෝදරවරුනි මේ අවස්ථාවට අපගේ ආරාධනා පිළි අරගෙන පැමිණ සිටින සියලුම දෙනාමත් ඒ වගේම අපේ නෞෂාද් මෞලවිතුමා ඒ වගේම අපේ බහිජි හසරත්වත් මේ වගේ මතක් කරන්නට ඕනේ. සමාජයේ නොයෙකුත් අවස්ථාවන් වලදී ඒ කියන්නේ බාරදූර අවස්ථාවන් වලදී ඉතාමත්ම කාර්යශූල මුළු මහත් සමාජය වෙනුවෙන්ම කැපවෙන එක්තරා වූ ශ්‍රේෂ්ඨ ආගමික විද්වතෙක් කෙනෙක්වත් මම මතක් කරනවා. ඒ වගේම අපේ විශේෂ ආරාධිත අමුත්තා හැටියට මෙතන පැමිණෙලා සිටින අපේ මෞලවිතුමනොත් මේ අවස්ථාවේදී අපි ගෞරවයෙන් නැවත වාරයක් මතක් කර සිටින. එසේනම් ආදරණීය සහෝදරවරුනි නැවත වාරයක් ආදරණීය තිහාරි ජනතාවට හෘද පූර්වණව මම ඕගලන්ට ස්තුතිවන්ත වෙනවා. ඊමානියා එකේන සියලුම දරුවන් සහ ඊමානිය ආරාබි පාසලේ උපාධිධාරීන් හැටියට එළියට බහින සියලුම ආගමික විද්වතුන් මතක තියාගන්න ආදරණීය හදවත් තියෙන තිහාරි ජනතාවගේ දරුවන්. ඔවුන් කොයිතරම්නම් අධ්‍යාපනයේ හැදෑරුවත් උපාධිධාරී වුණත් කවුරු වුණත් කමක් නැහැ. ඕගොල්ලන්ට පූර්ණ අයිතිය තියෙනවා අපිත් එක්ක කතා කරලා අපිව ගෙන්නලා ඕගොල්ලන් දරුවන් වගේ උපදෙස් දෙන්නත් අවවාද දෙන්නත් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. මක්නිසාද කියලා කිව්වොත් මේ ආදරණීය ග්‍රාමයේ ජනතාව ඒ මෛත්‍රී සම්පන්න දෑත් අපිට දිගු කරේ නැත්නම් අපිට මේ වගේ ගමනක් යන්න බොහෝ බාධාවන් එන්නට තිබුණා. නැවත වාරයක් ඕගොල්ලන් සියලුම දෙනාටම අල්ලාහට ස්තුතිවන්ත ඕගලන් සියලුම දෙනාටම නැවත වාරයක් මා ස්තුතිවන්ත වෙමින් ඕගලන්ගේ පරලෝක ජීවිතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරගමින් අපිව බිහි කිරීමට මුල් දුන් මේ තිහාරි භූමියට දේශපාලන නායකයන් හැටියට ඕගලන් සියලුම දෙනාගේ මිල්ලන්නම් මේක ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත්ම තැනක් මන්ත්‍රීතුමා මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා නාමල් මන්ත්‍රීතුමා මේක වැදගත්ම ස්ථානයක්. ඕගලන්ගේ කාලයේදී පූර්ණ දායකත්වය මේ ජනතාවට ලබා දෙන්න සෑහෙන මෙහෙවරයන් රාශියක් මේ භූමිය තුළ සිද්ධ වෙනවා. නමුත් සමහර ආර්ථික ප්‍රශ්න විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී අපේ ආබාධිත දරුවන් සඳහා අධ්‍යාපනය හදාරන ලංකාවේ තිබෙන මුල්ම ස්ථානයත් මෙහි තමයි පිටලා තියෙන්නේ. මෙන්න මේ වගේ හුඟක් දේවල් මේ පොළොවේ පිටලා තවත් මදරසා පාසල් තියෙනවා. මේ ජනතාව කෙරෙහි ඕගොල්ලන්ගේ අවධානය හැකි කාලයකදී යොමු කරන්න කියන ආදරණීය ඉල්ලීම ඕගොල්ලන් සියලුම දෙනාගෙම ඉල්ලා සිටිමින් මගේ වචනේ අවසන් කරගන්නවා. අල්ලාහ් සුබ්හානහු තාලා ඕගොල්ලන් සියලුම දෙනාටම මෙලොව හා පරලොව සදාකාලික ජයග්‍රහණය ලබා දෙත්වා. ව ආඛිරු දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.